ඔයාගේ මතයට අනුව ඔයා ඇත්තටම හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? ඒ කිව්වේ ඔයා හිතන විදියට ඔයා දිව්‍ය ලෝකයට යයිද නැත්නම් අපායට යයිද? මේක හොයාගන්න ඕන නම් ආතල්ලකට මේ ප්‍රශ්න 10ට උත්තර දීලා බලන්නකෝ. ඔව් අපි ප්‍රශ්න 10ක් අහන උත්තරත් එක්කම ඒ උත්තර වලින් ඔයාගේ හිතට වඩාත් හැඟෙන දැනෙන උත්තරයක් තෝරගෙන ඒකට දෙන ලකුණු හරියටම එකතු කරගන්න. වීඩියෝ එක අවසානයේ අපි කියන්නම් ඔයාගේ සිතුම් පැතුම් වලට අනුව ඔයා අනාගතයේ දිව්‍ය ලෝකයට යයිද නැත්නම් අපායට යයිද කියලා හරියටම. එහෙනම් විනාඩියක්වත් නාස්ති නොකර අපි පරීක්ෂණය පටන් ගමු. නේද? ප්‍රශ්න අංක 1. ඔයා මේ ප්‍රශ්න 10ටම අවංකව උත්තර දෙනවද? ඒව කියන්න බෑ. B අනිවාර්යයෙන්ම ඔව්. C නෑ කීයටවත් නෑ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 2. ප්‍රශ්න පත්‍රයක් ලියනකොට හොර කරන එක ගැන ඔයා මොකද හිතන්නේ? A ඒක වැරදි. B හැමෝම ඒක කරනවනේ. C අහුවෙන්නේ නැත්තම් කමක් නැහැ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 3. ඔයාට අනුව හොඳ දවසක් කොයි වගේද? A යාළුවෝ එක්ක බොන්න සෙට් වෙලා ආතල් එකක් ගනිද්දි. B ස්වේච්ඡා සේවය. C හොඳ යාළුවෝ සංවාද සහ සිනහව. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. ඔයා වාගේ ආදරවන්තයව නැත්නම් ආදරවන්තීව රවට්ටන එක ගැන මොකද හිතන්නේ? A ඊට වඩා හොඳ කෙනෙක් හම්බ වෙනවා නම් අවුලක් නැහැ. B කවදාවත් නැහැ. C එයා එක හොයාගන්න නැත්නම් විතරක් අවුලක් නැහැ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 5. මෙයාලා තුන්දෙනා ගහගත්තොත් ඔයා සපෝට් කරන්නේ මොන පැත්තටද? A දේවදූතයන්, B අසුරයින්, C සුපිරි වීරයින්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 6. ඔයා අහුවෙන්නේ නැහැ කියලා ෂුවර් නම් හොරකම් කරනවද? A ඔව්. B නෑ මං කාගෙන්වත් හොරකම් කරන්නේ නැහැ. C ඔව්. ඒත් මට ඇත්තට මුදල් ඕන නම් විතරයි. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 7. ඔයාට බහිරවේක හමුනොත් ඔයාගේ පැතුම මොකක්ද? A ලෝක සාමය, B ධනය සහ කීර්තිය, C මගේ සතුරන්ට අවාසනාව. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 8. ඔයා කවදා හරි හිතාමතා සතෙක් මරලා තියෙනවද? A ඔව්. B මට මතක නැහැ. C නෑ ඇත්තෙම නෑ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 9. කවුරු හරි අඬනවා දැක්කොත් ඔයා මොකද කරන්නේ? A කට වහන්න කියනවා. B එයාලව සනසනවා. C දැක්කේ නෑ වගේ යනවා. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 10. ඔයා ආගමික කෙනෙක්ද? A ඔව්. B නෑ ඒවා විකාර. C ආධ්‍යාත්මිකයි ඒත් ආගමික නෑ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා.
හරි ප්‍රශ්න නම් ඔච්චරයි. දැන් ඔයාලට ලැබුණු ලකුණු ටික හරියට එකතු කරගන්නකෝ. ඔයාලට ඒ වෙනුවෙන් පුංචි කාලයක් ඕනනම් වීඩියෝ එක නවත්තන්න පුළුවන්. ඒත් එක්කම පොරොන්දු වෙන්න ඕනේ. ඔයාලට ආව උත්තරේ මොකක්ද කියලා යටින් කමෙන්ට් කරලා අපිත් එක්ක බෙදා ගන්නවා කියලා. ඔයාලට ලකුණු 100ත් 160ත් අතර හම්බුණා නම් ඔයාගේ උත්තර වලට අනුව නම් ඔයා යන්නේ අපායට. ඔයාට ඕනි දේවල් ලබා ගන්න තාක්කල් ඔයා අනිත් අය ගැන චුට්ටක්වත් හිතන්නේ නැහැ. ඒ වගේම ඔයා ගොඩක් ආත්මාර්ථකාමී කෙනෙක්. ඒත් ඔයාට තාමත් කාලය ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් අනිත් අයට කාරුණික වෙන්න. හොඳ දේවල් කරන්න උත්සාහ කරන්න. ඔයාගේ අනාගතයේ තීරණය වෙන්නේ ඔයා අද කරන කියන දේවල් අනුව. ඒක නිසා හැම වෙලේම හොඳ තීරණ ගැනත් බලන්න. අපි විශ්වාස කරනවා ඔයාට මේක කරන්න පුළුවන් කියලා. ඔයාට ලකුණු 170ත් 230ත් අතර නම් ලැබුණේ ඔයාගේ උත්තර වලට අනුව නම් ඔයා ලබන ආත්මේ පුනරුත්පත්තියක් ලබන්නයි යන්නේ. ඒ කිව්වේ මරණයෙන් පස්සේ වෙනත් ජීවිතයකට නැවත ඉපදේවි. හැබැයි ඒ ආත්මේ මොන විදිහේ උපතක් ලබයිද කියන දේ ඔයාගේ තීරණයක්. මොකද මේ ආත්මේදීත් ඔයාගේ ජීවිතයේ සෑහෙන හොඳ දේවල් කරලා තිබුණත් සමහර වෙලාවට ඔයා ආත්මාර්ථකාමී විදිහටත් හැසිරලා තියෙනවා. ඒත් අපි හිතනවාට තාමත් වෙලාව තියෙනවා කියලා උතුම් මිනිස් ආත්මයක් ලබා ගන්න. ඒක නිසා පුළුවන් හැම වෙලේම පින් රැස් කරගන්න. ඔයාට ලකුණු 240ත් 300ත් අතර නම් ලැබුණේ සුබ පැතුම්. ඔයා දිව්‍ය ලෝකයට යනවා. අතීත වැරදි වලින් අපිරිසුදු නොවූ පිරිසුදු ආත්මයක් ඔයාට තියෙනවා. ඔයා හැම වෙලෙම බලන්නේ මිනිස්සුන්ගේ හොඳ පැත්ත විතරයි. ඒ වගේම ඔයා හැම වෙලෙම අනිත් අයට කාරුණිකව සලකනවා. ඒ වගේම සාධාරණ බව, යුක්ති සහගත බව ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. අපිට ඔයා ගැන හරිම ආඩම්බරයි. ඔයා යන්නේ ස්වර්ගයටද අපායටද? පලින් කමෙන්ට් එකක් දාලා විනාඩියක් අපිටත් කියන්න. විනාඩියක් අපේ උපදෙස තමයි හැමෝටම කාරුණිකව සාධාරණ විදියට සලකන්න.